ඔයා දන්නවද කලාමැදිරිය කියලා සතෙක් ඉන්නවා? ඔව්. ඔයා දන්නවද කලාමැදිරිය ඉන්නේ කොහෙද යන්නේ කොහෙද කියලා? ඇත්තටම කොහෙද? අපි තමා මේ කලාමැදිරිය කියන සතා දකින අන්තිම පරම්පරාව. දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම, රසායනික පොහොර, කෘමිනාශක වගේ දේවල් භාවිතය නිසා මේ කලාමැදිරිය අපේ ලෝකේ දාලා යන්න. අයියෝ. ඉතින් කලාමැදිරියන් අපට මොකටද ඕන වෙන්නේ? කලාමැදිරිය අපිට උදව් වෙනවා පිළිකාවලට බේත් හදන්න. එතකොට කලාමැදිරිය කෑවොත්? කලාමැදිරිය කෑවොත්ද? ඔයාට මතකද අපිට ඉස්සර අත්තම්ම කතාවක් කිව්වා. කලාමැදිරිය කෑවොත් එහෙම මූදේ මඩයි අහසේ තරයි වුණ කියනවා. ඒක ඇත්තටම පණ්ඩිතයන්ගෙත් අති පණ්ඩිතය හොදාගත්ත බොරු කතාවක්. ඇත්තටම කනාමැදිරිය කියන්නේ බොහෝම අහිංසක සතෙක්. කනාමැදිරියන්ගේ බඩේ තියෙනවලු විස රසායනික ද්‍රව්‍යයක්. ඉතින් ඒක මිනිහෙක්ගේ ශරීරගත වුණොත් මිනිහෙක්ව සිහිනැති කරන්න උනත් පුළුවන්ලු. ඊට පස්සේ කනාමැදිරිය කියන සතාගේ කීට අවස්ථාව තියෙනවනේ. ඔන්න ඔය කීට අවස්ථාවේදී විශාල ගොළු බෙල්ලන්ට උනත් ඒ රසායනික ද්‍රව්‍ය ඇඟට දාලා ඒක බීම එකක් වගේ බොන්න කනාමැදිරියගේ කීටයට පුළුවන්ලු. අන්න එතකොට නම් කනාමැදිරිය ගොඩාක් වසයි. ඉතින් අයියේ මේ වටිනා සතා අපි රැකගන්න ඕන නේද? ඔව් මල්ලි, මේ වටිනා සතා තවත් පරම්පරා 1000ක් ගානකට බලාගන්න අපි රැකගන්න ඕනේ. එහෙනම් අපි කනාමැදිරියව රැකගන්න පරිසරයක් රකිමු.